පේපර් ටික ටාගට් ගන්න පේපර් එක හොයන්න වැඩි කරපන්. හරිද? හරි. ඊනාංශේෂය කියලා මාතෘකාව ලියා ගන්න මම ගානකින් වර මේ වැඩේ පැහැදිලි කරනවා. මේ කොහොමද වෙන්නේ කියලා සම්පූර්ණ ඒ ටික ඉවර කරනවා. හරි. ඊනවන ශේෂය. හරි. ළමයි. දැන් ඊනවන ශේෂයකේ අපිට තියෙන කතන්දරේ මෙහෙමයි. ඊනවන ශේෂයකේ ගාන හැදෙන විදිය වෙනස්. ඒ කියන්නේ ඊනවන ශේෂය අනිවාර්යෙන්ම ආයේ ගානක් වැටෙනවා. ඒ වැටෙන එකේ ඊනවන ශේෂය කියලා දෙන්නේ දෙන්න මෙහෙම එකක්. කොහොමද දන්නවද? එක්කෝ අපිට ඕක බැංකු ගාණක් දෙනවා. ඒ කියන්නේ ඔයා බැංකුවකින් ගිහලා යම්කිසි මුදලක් ගන්නවා. ඒ ගන්න එකට මෙන්න මෙච්චර පොලි අනුපාතයකට තමයි ගන්නෙ. එතකොට ඒ ගන්න එකත් එක්ක එන්න මේ අවුරුදු මෙච්චරකින් ගෙවනවා වාරිකේ මෙච්චරක් යනවා. එතකොට එක මාසෙට නැත්තම් වාරිකේ කීයද කියලා අහන්නේ. අහන්නේ වාරිකේ කීයද කියලා තමයි ගොඩක් වෙලාවට ගානේ අහන්නේ. එහෙම නැත්තම් පොලි අනුපාතය කීයද කියලා අහනවා. එතකොට පොලි අනුපාතය දුන්නොත් අපිට වාරිකේ කීයද කියලා අහනවා. නැත්තම් අනිත් පැත්තට වාරිකේ දීලා පොලි අනුපාතය අහනවා. ඔන්න එකක් තමයි වෙන්නේ. එහෙම නැත්නම් ඕක තව ක්‍රමයකට අහන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා මාකට ටීවී එකක් මිලදී ගන්නවා, වෙන මාකට ෆ්‍රිජ් එකක් මිලදී ගන්නවා, කඩේ ගිහලා මූලිකව මුදලක් ගෙවනවා. ඊට පස්සේ ඉතුරු ගාන සමාන මාසික වාරික වලින් ගෙවාගෙන යනවා. ඕම් ඔහොම කියලා ගණන් තමයි ඕක ASCII දෙන්නේ. හරිද? එතකොට මේ ඔය ගණන් ටයිප් එක තමයි දෙන්නේ. දැන් අපි මුකේ දින්නේ මොකද්ද අපි කරන්නේ? හීනවන ශේෂය තමයි ගන්න. හීනවන ශේෂය කියන ගාන අහන්න පුළුවන් විදිහ මොනවද? එක්කෝ බැංකුවකින් මූල්‍ය ආයතනකින් යම් කිසි මුදලක් අරගෙන ගෙවාගෙන යනවා අවුරුදු ගණනක් ඇස්සේ. අනිත් ක්‍රමය මොකද්ද? අනිත් එක තමයි මේ මොකක් හරි උපකරණයක් ගන්නවා කඩේකට ගිහලා ඒකට මුලින් ගානක් ගෙවනවා ඉතුරු ටික ගෙවන්න ගන්න. ඕක තමයි ගාන. එතකොට ටික ගෙවන්න ගන්න ගාන තමයි චුට්ටක් හරි දෙයක් තියෙන අරක අනිත් එක සාමාන්‍ය විදිහටම මෙයන. ওই දෙකටම එකම ක්‍රමය තමයි පාවිච්චි කරන්නේ. ටික ගෙවන්න ගන්න. මුලින් ගානක් ගෙවලා ටික ගෙවන්න ගන්නවා කිව්වොත් අර මුලින් ගෙවන ගාන අපි ඉස්සලා ගානෙන් අඩු කරන්න ඕනේ. හරි? ඒකට මෙන්න මේ උදාහරණේ ඔයා ඔළුවට දාගන්න මේ උදාහරණ මත තිබ්බත් කවනේ අපේ උන්ටත් මම මේ උදාහරණය කරා. උන්ටත් අහපොතරයක් මතක් කරන්න ඕන ඉන්න තමයි මම මේක කියලා දෙන්නේ. හරි. දැන් ගාන මම කියන ගාන මොකුත් දෙන්නේ නැහැ. පොතේ මොකුත් එකක් නැහැ. ගාන නිකන් ගානක් කියන මෙන්න මේකයි ගාන. මොකක්ද ගන්න ගන්න? මේ රුපියල් අපි මෙහෙම හිතමු 65000ක් මේක තේරෙනව නේද? රුපියල් 65000ක් වෙන ටීවී එකක් හරි ෆ්‍රිජ් එකක් හරි මාකරයක් තියෙනවා කියනකොට ශීතකරණයක් තියෙනවා. රුපියල් 65000ක් වන ශීතකරණයක් තියෙනවා. හරි? එතකොට බං ඔය 65000 තියෙන එක දැන් කොහෙද තියෙන්නේ? ඔය කඩේ මොකක් හරි ඔය සිංගරගේ හරි අබාන්සගේ හරි මුකේ හරි එක තියෙනවා. එතකොට කඩෙන් කියනවා මූලික ගෙවීම රුපියල් 5000ක් දාලා. හරිද? මූලික ගෙවීම කියන්නේ මොකද්ද? මූලික ගෙවීම කියලා කියන්නේ ඒක ගණ්ඩ කලින් දාන ගානට. හරි? එතකොට ඒකට උඹට පුළුවන් ඕන ගානක් දාන්න සමහරක් පිට කඩෙන් කියන විදිහට. හැබැයි මේකේ මූලික ගෙවීම රුපියල් 5000ක් දාන්න කියනවා කියලා කියහන්කො. හරිද? රුපියල් 5000ක් දාන්න කියනවා. ඒ කියන්නේ අඩුම රුපියල් 5000ක් කඩේට ගෙවලා උඹට ෆ්‍රිජ් එක ගෙදර ගෙනියන්න පුළුවන් කියලා තමයි ගාන කියන්නේ. අපෙන් අහනවා දැන් මේක ගෙවන්න මේක දැන් අබාන්සෙන් කියනකො අබාන්සෙන් මේක ගෙවන්න දෙනවා. හැබැයි මේ අවුරුද්දක් ඇතුළේ ගෙවන්න ඕනේ. සමාන මාසික වාරික වලින් ගෙවන්න ඕනේ. සමාන මාසික වාරික. අවුරුද්දකින්. ඒ කියන්නේ 12කින් ගෙවන්න ඕනේ. අවුරුද්දක් දෙනවා ගෙවන්න. හරි? අපෙන් අහන්නේ ගෙවන්න ඕන ගාන කීයද කියලා. ඒ කියන්නේ වාරිකය කීයද? අපිට වාරිකය කියලා කියන්නේ මාසෙට ගෙවන ගානනේ. හරි? ඒතකොට අපෙන් අහන ප්‍රශ්නේ තමයි වාරිකය කීයද කියලා. හැබැයි ඕක වාරිකය කීයද කියලා අහන්න කලින් අපිට දෙයක් දෙන්න ඕනේ මේකේ. මොකද්ද දෙන්න ඕන කතන්දරේ? මේකේ දෙන්න ඕනේ මේගොල්ලෝ පොලිය කොච්චරක් අය කරනවද කියලා. එතකොට මම මේකේ දෙනවා අපිට ගාන හදා ගන්න ලේසියට 112යි කියලා. 112 කියන්නේ කියන ලේසි ගාන හදන්න ඒක. එහෙනම් 112 දෙන්න. හරි. ඔන්න දැන් අපේ ගාන දැන් ඔලුවට දාගන්න. දැන් මෙහෙම ගානක් ආවොත් එහෙම හරි. මෙහෙම ගානක් ආවොත් එහෙම අපි මොකද ගන්න මුලින්ම ගාන ඔලුවට දාගන්න. ගාන කියවනවා කියන්නේ පළවෙනි පාර කියවුවා තේරෙන්නේ නැත්නම් අහපොතරයක් දෙපාරක් කියවුවට කිසිම ප්‍රශ්නයක් නැහැ. කියවන්න ටයිම් එකක් දෙනවනේ. ඒ හින්දා අනිවාර්යෙන් ගාන කියවපන්. ගාන කියවලා ඉවරලා හරියට වැඩි ඔලුවට දාගෙන ගාන ඔලුවේ තියෙනවා නම් අපිට ආයේ
පොතෙන් බලන්න වෙලාවක් යන්නේ නැහැ. කියන්නේ පේපරෙන් බලන්න වෙලාවක් යන්නේ නැහැ. ඒ නිසා ඔළුවට දාගන්න එකට දැයන වෙලාවක් ගත්තට කමන්නේ. මොකද කරන්දරි? ෆ්‍රිජ් එකක් තියෙනවා කොහරි කඩේක. ෆ්‍රිජ් එක ගන්න රුපියල් 65000යි. ඒක රුපියල් 5000ක් ගෙවලා මූලිකව අරගෙන යන්න පුළුවන් ගෙදර. අරගෙන යනකොට ඔබ ඒක අරගෙන ගිහිලා මාස 12න් අඩුම ගාණ ගෙවන්න ඕනේ. මේක සමාන මාසික වරික වලින් තමයි ගෙවන්න ඕනේ. හැබැයි අරක ගෙවන්න ඒගොල්ලෝ එකපාර අත්පිට මුදල නෙමෙයි මේකේ අත්පිට මුදල කියලා කතන්දරයකුත් තියෙනවා. අත්පිට මුදල. අත්පිට මුදල. අත්පිට මුදල කියලා කියන්නේ අපි ඔය මොනවා හරි කඩේට ගිහිලා හිටහන්කෝ. අර මොනවා හරි ටොපියක් ගත්තා ගියාන්කෝ. අපි කඩේ ගිහලා ටොපියක් ගන්න අත්පිට මුදලටනේ. ඒ කියන්නේ මොකද්ද? කඩේට ගිහිලා ඉවෙල්ද සල්ලි ටොපි ණයට කන්නේ නැහැ නේද? ටොපියක් පාය කරන ණයට කන්නේ නෑ. එහෙමවත් තියෙනව නෑ. හරි. එහෙනම් අත්පිට මුදලට කියන්නේ ඒ වෙලේ දීලා ගන්නවා කියන එක. හරි. අත්පිට මුදලට ඔන්න ඔය කතන්දරේ හරි අත්පිට මුදලට නෙමෙයි. එහෙම ගන්න නෑනේ. ගෙවන්නනේ ගන්න. ගෙවන්න ගන්න ඉඳලා ඒගොල්ලෝ අමතර ගාණක් කඩේ උන් ගන්නවා අපේ. ඒක තමයි කියන්නේ දෙන්න මේ 112 පොලියක් අය කරනවා කියලා. හරි. දැන් ওই ගාන හදන්න ගියාට පස්සේ අපිට එක එක දේවල් මේක ASCII හම්බෙනවා. මොකක්ද දන්නවද? ඉස්සල්ලාම අපි කඩේට කොච්චර ණය වෙනවද? කඩේට කොච්චර ණය වෙනවද? හරි. දැන් හිතන්න ටීවී එක හරි ෆ්‍රිජ් එක හරි 65000යි. එතකොට උන් කියන්නේ රුපියල් 5000ක් මුලින් ගෙවන්න කියලා. ඔයා මුලින් ගිහලා රුපියල් 5000යි මුදලාලි දෙන්නේ. මුදලාලි ඒක අරගෙන ඔයාලට ෆ්‍රිජ් එක දෙනවා ඔතලා ආරම්භලෙන් ගෙදර කියලා. හරිද? හරි. ඊට පස්සේ එහෙනම් ඔයා කඩේට ඒ යකාට කොච්චර ණය වෙලා දෙන්නේ? උඩ කීයක් ණයද? රුපියල් 5000ක් ගියා රුපියල් 60000ක් ණය. හරි. එහෙනම් ඔයා ඉස්සල්ලා මේකේ හොයන්න ඕනේ මේ ණය වෙච්ච මුදල. එහෙම නැත්නම් අපි උකට ණය මුදල කියලා කියනවා. මේ හරි වෙනව නේද? හරි. අපි මේකට කියනවා ණය මුදල. ණය මුදල රුපියල් අතන තියෙනවා 65000යි සම්පූර්ණ ගාණ. ඔය 65000න් අඩු වෙන්න ඕන. ඔයා මූලිකව ගෙවන රුපියල් 5000 කියන මුදල. එතකොට ඒක අඩු වුණාට පස්සේ රුපියල් 60000ක් ඔයා කඩේට ණය වෙලා එනවා. හරිද? වැඩේ පැහැදිලිනේ. එතකොට රුපියල් 60000ක් තමයි ණය වෙලා ඉන්නේ. හරි. දැන් 60000ක් ණය වෙලා ගෙදර ආවට පස්සේ දැන් මේකයි කතන්දරේ. මොකද්ද? දැන් මේකට පොලියක් අය කරනවා කියන එක අපි දන්නවනේ. දැන් පොලියක් අය කරනවා නම් තමයි මේකේ ගාණ වැඩි වෙන්නේ. පොලියක් අය කරන්නේ නැහැ කියලා හිතහන්කෝ. දැන් කඩේ මුදලාලි පොලියක් අය කරන්නේ නැහැ. එහෙම වුණොත් ඔයාට ගෙවන්න කියන්නේ සමාන මාසික වර්ග 12කින් ගෙවන්න කියන්නේ. ඒ කියන්නේ ඔයාට මේ 60000 12 වතාවකට ගෙවන්න කියලා කියනවා. එහෙනම් එක මාසෙකට කොච්චර ගෙවන්න ඕනද? ඒකට අපි කියනවා මාසික ණය කොටස කියලා. හරි? මාසික ණය කොටස. ඒතර මාසික ණය කොටස කියන්නේ ඔයා ගෙවන්න ඕන රුපියල් 60000යි එයාට ණය වෙලා ආවේ. ඔන්න ඔය 60000 තියෙනවා. ඒක ගෙවන්න ඕනේ ඔයා වාරික ගාන 12කින්. හරිද? වාරික ගාන 12කින්. ඒතර 12න් බෙදුවොත් මේ 12ට 1යි 60ට 5යි නේ. එහෙනම් ඔයා රුපියල් 5000 ගාන මිනිහට ගෙවුවා නම් ප්‍රශ්නේ ඉවරයි. හරිද? අපි දැන් මොනවා හරි ගන්නකොට රුපියල් 5000 ගන්නද ඔය ඊටු කතන්දරේ වගේ අපිට පොලියක් නැහැ. අපි එකම ගාන ගෙවන්නේ නේද? හරි. ඒ වගේ තමයි මේක. මොකද්ද? පොලියක් අය නොකර හිටියනම් කඩේ මුදලාලි. හරි. ඔයා කීයක් ගෙවන්න ඕනද? රුපියල් 5000 ගාන ගෙවාගෙන ගියා නම් ඉවරයි. රුපියල් 5000 ගානේ 12ක් ගෙවනකොට 60000ක් ගෙවිලා ඔයා 5000ක් මුලින් ගෙවුවා 65000යි ප්‍රශ්නේ ඉවරයි. ඔයාට තියාගන්න පුළුවන් ටීවී මේ ෆ්‍රිජ් එක ගෙදර තියාගන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හැබැයි වැඩේ කියන්නේ කතන්දරේ ඊට වැඩිය වෙනස්. මොකද්ද? රුපියල් 5000ක් මේ ගාන ගෙවාගෙන ගිහිල්ලා වැඩේ කරන්න බෑ. එයා අපි අර ගෙදර අරන් ගිහිල්ලා කාලයක් තියාගන්නවනේ මේක. ඒ හින්දා 112 අපිට අමතර මුදලක් අපෙන් ගන්නවා. හරි? ඒකට ඒක තමයි හොයන්න කියන්නේ. හරි. මේකේ තව ගොඩාක් කතන්දර ඉස්සරහට හම් වෙනවා. හැබැයි දෙන්න මේකේ චුට්ටක් මතක තියන්න. මොකක්ද දන්නවද? ඔයා මේ වැඩේ පටන් ගන්නකොට හරි? මේ වැඩේ පටන් ගන්නකොට රුපියල් 5000 කියන එක ඒ කියන්නේ වැඩේ පටන් ගන්නකොට රුපියල් 60000ක්ම ණයයිනේ කඩේ මුදලාලිට. කීයක් ණයද? රුපියල් 60000ක් කඩේ මුදලාලිට ණයයි පළවෙනි පටන් ගන්න මාසෙ වෙනකොට. ඒ කියන්නේ පළවෙනි මාසෙදී ඔයා ණය වෙලා තියෙනවා මිනිහට රුපියල් 60000. එතකොට දෙවෙනි මාසෙ වෙනකොට හරි? දෙවෙනි මාසෙට එනකොට ඔයා කීයක් ණයද මේ මිනිස්සයාට? ඔයා 5000නේ ගෙවන්නේ නේද? 5000ක් ගෙවනවා දෙවෙනි මාසෙ වෙනකොට ඔයා මේකට තව රුපියල් 55000ක් ණය. හරි? ඊට පස්සේ තුන්වෙනි මාසෙ වෙනකොට ඔයා මේකට රුපියල් 50000ක් ණය. ඊට පස්සේ
හතරවෙනි මාසෙදී රුපියල් 45000ක් ණයයි. පස්වෙනි මාසෙ වෙනකොට රුපියල් 40000ක් ණයයි. හයවෙනි මාසෙ වෙනකොට රුපියල් 35000ක් ණයයි. හත්වෙනි මාසෙ වෙනකොට රුපියල් 30000ක් ණයයි. ඊට පස්සේ අටවෙනි මාසෙ වෙනකොට රුපියල් 25000ක් ණයයි. නවවෙනි මාසෙ වෙනකොට ඔයා රුපියල් 20000ක් ණයයි. දහවෙනි මාසෙ වෙනකොට ඔයා රුපියල් 15000ක් ණයයි. 11වෙනි මාසෙ වෙනකොට ඔයා රුපියල් 10000ක් ණයයි. ඔයා 12වෙනි මාසෙ වෙනකොට අවසාන මාසෙ වෙනකොට ඔයා රුපියල් 5000යි ණය. ඒ මාසේ 5000 ගෙවලා දැම්මට පස්සේ කතන්දරය එතනින් ඉවර වෙනවා. හරි. දැන් කොහොම තමයි වැඩේ වෙන්නේ? ඊට වඩා මතකයිනේ. හරි. දැන් මේ බලන්නකෝ. දැන් මේ මොකද්ද අපි හෙව්වේ? මේ හෙව්වේ මාසික ණය කොටස. ඒ කියන්නේ ඔයා ඇත්තටම එක මාසයකට හරි එක මාසයකට පොලියක් ගත්තේ නැත්තම් ඇත්තටම කීයද ගෙවන්න ඕන කියන එක. එතකොට පොලියක් ගත්තා නැත්නම් රුපියල් 5000 ගාන ගෙවන්න ඕන. එතකොට පළවෙනි මාසෙ වෙනකොට ඔයා රුපියල් 60000ක් ණයයින් කඩේට. ඒ කියන්නේ මෙන්න මේ 5000 කෑලි. මේක ඇයි කියන්නේ කියලා මම කියන්නම් මේක. මේ 5000 කෑලි පළවෙනි මාසෙ වෙනකොට ඔයා කීයක් ණයද? 60000 කියන්නේ 5000 12ක් පාන 60 වෙන්නේ. ඒ කියන්නේ 5000 12ක් ණයයි. එතකොට ඊගාවට තව 5000ක් ගෙවුවාම 11ක් ණයයි. මෙතෙන්ට එනකොට 5000 10ක් ණයයි. මෙතෙන්ට 9ක් ණයයි. 8ක් ණයයි. 7ක් ණයයි. මෙතෙන්ට එනකොට 6ක් ණයයි. මෙතෙන්ට එනකොට 5ක් ණයයි. මේකෙදි 4යි. 5000 3යි. මෙතෙන්ට එනකොට 5000 2යි. මෙතෙන්ට එනකොට 5000 1යි. එහෙනම් 5000 කැලි ඔන්න ඔච්චර ප්‍රමාණයක් ණයයි ඔයා. හරි? ඒ 5000 කැලි ඔය. ඔයා මේ වැඩේ ඉවර වෙනකොට 5000 කැලි. ඒ කියන්නේ වෙන්න මේ මාසික ණය කොටස් කීයක් ගෙවනවද? මෙන්න මේ ටික එකතු කරපුවාම ඔයාට ඒ ටික එනවා. හරි. දැන් ඔය මේකෙදි මේ ඊනවන ශේෂ ක්‍රමයේදී මේගොල්ලෝ මේ බැංකුවේ කට්ටිය මේ කරන්නේ මෙන්න මෙහෙම වැඩක්. ඒගොල්ලෝ අපිට මේ අර 112 අපි කිව්වේ මේ 112 තමයි මේ පොලිය හදන්නේ කියලා. හැබැයි මේ 112 කියන්නේ මේක වාර්ෂික මේක වාර්ෂික එක. ඒ කියන්නේ අවුරුද්දට තමයි 112ක් අපෙන් ගන්න. හරි. එතකොට එයා හදන්නේ මෙන්න මේ රුපියල් 5000කට. අපෙන් මුලින්ම හදනවා රුපියල් 5000කට අපි 5000ක් ණය වෙලා තිබ්බම රුපියල් 5000ට කොච්චර පොලිය ගෙවන්න ඕනද කියලා. හරි මේ බලන්නකෝ. දැන් අපි දන්නවා මාසික ණය කොටස දෙනවා. හරි. එතකොට මාසික ණයකට රුපියල් 5000යි නම් ඒ 5000ට කොච්චරක් පොලිය ගෙවන්න ඕනද? එහෙනම් මාසික ණය කොටසට එන පොලිය. මේ බලන්නකෝ රුපියල් 5000 ලිව්වා. ඒ රුපියල් 5000ට හරි එක 5000ක් ගත්තාම ඒ 5000ට කීයද? 112ක් අය කරනවා ඒගොල්ලෝ පොලිය විදිහට. හැබැයි ඒ 112 කියන්නේ වාර්ෂික. අවුරුද්දට තමයි 112. එහෙනම් ඔයා මේක ගුණ කරන්න ඕනේ 112යි. හැබැයි 112 දැන් හරිද මේ වැඩේ? මම දෙන්නද කියන්න ඕනේ. හරි? රුපියල් 5000ක් ණයයි මාසෙකට හරි පොලිය නැතුව ඒකට 112ක් අය කරනවා කීයද 112ක් අය කරනවා වාර්ෂිකව පොලිය විදිහට. එහෙනම් 112ක් වාර්ෂිකව නම් අය ගන්න මාසෙකට හොයාගන්න මොකද කරන්නේ? ඔයා මේක ಗುಣ කරන්න ඕනේ 12න් එකේ. කියවේ පැහැදිලිද? මේ තියෙන්නේ එක මාසෙකට ණය කොටස පොලිය නැතුව 5000කට කොච්චර පොලියක් එනවද? 112 පොලිය යනවාද? මේක අවුරුද්දට පොලිය. අවුරුද්ද පොලිය මාසෙට හොයන්න ඒක 12කින් ಗುಣ කරනවා. 12කින් ಗುಣ කරනවා කියන්නේ මේ පොලිය අවුරුද්දට කියන්නේ අවුරුද්දට මාස 12නේ. ඒ හින්දා ඒක 12න් බෙදනවා කියන එක තමයි මේ වැඩේ කරන්නේ. හරි. එතකොට මේකට මෙයා කැපිලා ගියාට පස්සේ ඔයාට මේ 12 12 කැපිලා මම කපන්නේ අපහැදිලි වෙන හින්දා 12 12 කැපිලා ගියා 0.2කට 0.2 වුණා මෙතෙන් එනවා රුපියල් 50 කියලා. එතකොට මේ ඇවිල්ලා තියෙන රුපියල් 50 මොකක්ද? මේ ඇවිල්ලා තියෙන රුපියල් 50 ඇත්තටම ඔයා මෙන්න මෙතන ගෙවන එක රුපියල් 5000කට ඒ කඩේ මුදලාලි ඔයාගෙන් වැඩිපුර ගන්න මුදල නැත්තම් පොලිය රුපියල් 50ක් ගන්නවා එක රුපියල් 5000කට. හරිනේ? හරි එක රුපියල් 5000 රුපියල් 50ක් ගන්නවා නම් වැඩේ ඉවර වෙද්දී ඔයා 5000 ඒවා කීයක් ගෙවනවද? මේ බලන්නකෝ. 5000 ඒවා ගෙවන ගමන් මම දැන් හොයලා තින්න මුලින්ම. හරිද? හරි. මෙන්න මේකට පුතා කියනවා
මාස ඒකක ගණන කියලා. මෙන්න මේකට තමයි කියන්නේ මාස ඒකක ගණන කියලා. මේක එකතු කරන්නකො. මේක එකතු කරන්න ලේසි ක්‍රමයක් තියෙනවා මේ 10 එකක් තියෙනවා මෙතන. මෙතන තියෙන 9යි මෙතන තියෙන 10යි ගත්තාම තවත් 10 එකක් එනවා. හරි. ඊට පස්සේ මෙතන තියෙන 8යි මෙතන තියෙන 2යි ගත්තාම තවත් 10ක් එනවා. මේ 3යි මේ 7යි ගත්තාම තව 10ක් එනවා. මේ 4යි මේ 6යි ගත්තාම තව 10ක් එනවා. ඊට පස්සේ මෙතන 10යි මෙතන 10යි කියන්නේ මෙතන 10යි 20යි 30යි 40යි 50යි 60යි 70යි මේ ටිකත් එක්ක 73යි මේ පහත් එක්ක ඔක්කොම 78ක් තියෙනවා. ඒ කියන්නේ ඔයා මේ වැඩේ ඉවර වෙනකොට 5000 කෑලි මේ කීයක් ගෙවනද? 78ක්. මේ ඔක්කොම 5000 කෑලි ඔයා ගෙවන 78ක්. දැන් මේ හෙව්වේ මොකද්ද? මේ හෙව්වේ ඔයා රුපියල් 1,5000කට නැත්නම් එක මාසයකට ගෙවන මාසික ණය කොටසකට ඔයා කොච්චරක් හරි පොලියක් විදිහට ගෙවනවා. පොලියක් විදිහට ගෙවන්නේ රුපියල් 50යි. එතකොට රුපියල් 50ක් ඔයා ණය ගෙවන්නේ 5000කට නම් ඒ වාගේ 5000 කැලි 78කට ඔයා පොලි ගෙවන්න බෑ වැඩි ඉවර වෙනකොට. එහෙනම් 50 කැලි කීයක් එකතු වෙනවද? 50 කැලි 78ක්. ඒ මොකක්ද මේ 50 කැලි 78 කියන්නේ? ඒ කියන්නේ වැඩි ඉවර වෙනකොට ගෙවන අමතර මුදලනේ. ඒ කියන්නේ අමතර මුදල කියන්නේ පොලිය. වැඩි ඉවර වෙනක. ඒ කියන්නේ මුළු පොලිය. එහෙනම් ඔන්න ඔය එන්නේ මොකද්ද? මේ එන්නේ මුළු පොලිය කියන එක. හරි? මේ තියෙන්නේ මාස ඒකකයේ මේ කලින් අපි ලිව්වේ මාස ඒකකයට පොලිය. නැත්තම් එක මාසයකට කොච්චර පොලියක් එනවද කියලා මේ රුපියල් 50. දැන් අපි හොයනවා මුළු පොලිය කියන එක. මුළු පොලිය. හරි? තීරය හරියට උඩට දාගන්න. ඒකට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. දැන් මුළු පොලිය කොහොමද දෙන්නේ? ඔයාලා දන්නවා එක මාසයකට රුපියල් 50ක් ගෙවන්න ඕන. ඒ වාගේ 50 කෑලි ඔයා වැඩි වෙනකොට 78ක් ගෙවන්න ඕන. අපි ඔකට කිව්වේ මාස ඒකක ගන්න කියලා. එහෙනම් මේක ಗುಣ කිරීම 78. එතකොට කීයද දෙන්නේ බලන්න. මේකේ උත්තරේ වාට එනවා රුපියල් මෙතන පිටිපස්සේ බිඳුව පිටිපස්සට බිඳුවක් දාගත්තා. 5 4කට 40න් බිඳුව දැම්ම 4ක් ඉතුරුයි. මෙතන 5 4ක් 7 35යි 35යි 39. එහෙනම් මෙතෙන්ට එනවා 3900ක් කියලා. මොකද්ද මේ 3900 කියලානේ? මේ 3900 කියන්නේ වැඩි ඉවර වෙද්දි ගෙවන ඔක්කොම පොලිය. ඒ කියන්නේ අපි මේකට කියනවා මුළු පොලිය කියලා. හරි. හැබැයි වැඩේ කියන්නේ වෙන්න මෙතන තියෙන 78 ගන්න මෙච්චර නටුමක් නටන්න අපිට විදියක් නැහැ. මේ මොකද්ද අපි එවි මාස ඒකක් ගන්න. නැත්තම් වැඩි ඉවර වෙද්දි 5000 හරි කීයක් ගෙවනවා. හරිද? හරි. එහෙනම් මේ නටුම නටන්න නැතුව අපිට මේ 78 ගන්න ක්‍රමයක් තියෙන්න බෑනේ. එහෙනම් අපි මේ 78 ගන්න ක්‍රමයක් තියෙනවා. මොකද 78 ගන්න තියෙන ක්‍රමය? මම ඒක මෙන්න මේ හරියට ලියන්න. අපි මේ තියෙන මාස එක ගන්න නැත්තම් මට එහා පැත්තේ ලියුවොත් පේන්නේ නැහැ. ඒකයි. හරි. මේ හරිය මම ලියනවා මාස ඒක ගන්න කියන්නේ පුතා මාස ඒක ගන්න සමානයි වාරික ගාන බෙදීම 2 වාරික ගාන එකතු කිරීම 1. ඕකට වාරික ගානට ඔයාලට ඕන n දාගෙන හදා ගන්න පුළුවන් කිසි අවුලක් නැහැ. n බෙදීම 2 n දාගෙන. තමයි ඔයා ඉගෙනගෙන තියෙන එහෙම වෙන්නත් පුළුවන්. හරිද? එතකොට වාරික ගාන දෙකෙන් බෙදනවා කියලා කියන්නේ මෙතන වාරික කීයකින්ද ගෙවන්නේ කියලා කියන්නේ. අපිට කියන්නේ වාරික 12කින් ගෙවපන් කියලා. හරියටම 12කින් ගෙවනවා. එහෙනම් 12 බෙදීම 2යි මෙතන 12යි 1යි 13යි 12 ධන 1යි. එතකොට මේක 6යි 6 ඒවා 13ක් කියලා කියන්නේ මෙතන අපිට එනවා 78යි කියලා මේකේ උත්තරේ වාඩිනවා 78යි කියලා උත්තරයක් එනවා. ඒක තමයි මෙන්න මේ මාස එක ගන්න කියලා ගත්තේ. වෙන්න ඔයා හොයාගත්ත මේ මොකද හොයන් තියෙන්නේ මුළු පොලිය දැන් ඔයා හොයාගෙන ඉවරයි. දැන් එනම් මොකද? ඔයා වැඩේ ඉවර වෙනකොට මුලින් රුපියල් 5000ක් ගෙව්වා 60000ක් ණය වෙලාවා. දැන් ගෙවන්න තියෙන ඔයාට මේ 60000 විතරයි. එයා මේ තියෙන මේ 60000ට ගන්න අමතර ගන්න. එහෙනම් 60000යි 3900 එකතු වුණාට පස්සේ එනවා අර ගෙවිය යුතු මුළු මුදල කියන එක නේද? එහෙනම් ගෙවිය යුතු මුළු මුදල කියන එක සමාන වෙනවා අතන තියෙන රුපියල් 60000ට එකතු වෙන්න ඕන මෙතන තියෙන රුපියල් 3900. හරි. එතකොට 3900 නම් ඔතන තියෙන ඔක්කොම කිය 60000 3900 කියන්නේ 63900ක් කියලා ඔයාලට ඔන්න ආවා. හරි. ඊට පස්සේ අපෙන් ගානේ අගට අහන්නේ මොකද්ද? අපෙන් ගානේ අගට අහන්නේ මේක මෙහෙම කියන්නේ කියලා මාසික වාරිකය හොයන්න කියලා. වාරිකය කියලා කියන්නේ ඒ අකු අපිට ගෙවන්න කියපුව ගාන. ඒගොල්ලෝ මේ එක එක දැන් අපි මේ තන 5000 කැලි 12ක් ණයයි. ඒකට 50 කැලි 12ක් වань. එහෙනම් පළවෙනි මාසෙට මෙච්චර පොලියක් ගෙවපන්. ඊගාවට තව 50ක් අඩුව ගෙවපන්. එහෙම කතන්දරයක් නැහැ. ඒගොල්ලෝ කියන්නේ සමාන මාසික වාරිකය. ඒ කියන්නේ
වැඩි ඉවර වෙනකොට එකම ගාණක් ගෙවාගෙන ඵලයන් කියලා කියන්නේ. අපිට හොයන්න කියන්නේ අන්නේ එකම ගාණ කියලා. එහෙනම් මොන වුණත් අපිට කොච්චර මුදලක් තිබ්බත් ගෙවන්න ඒගොල්ලෝ chance එක දීලා තියෙන්නේ මාස 12යි. එහෙනම් මේ ගෙවන්න තියෙන මුළු මුදල 12න් බෙදා ගන්නවා. අපි ඒකට කියනවා අපි ගෙවන්න ඕනේ වාරිකය කියන එක තමයි එතනින් අපිට එන්නේ. එහෙනම් අපිට එනවා වාරිකය සමානයි මෙතන තියෙන රුපියල් 63900 කියන එක බෙදන්න ඕනේ 12යි. එතකොට 63912 බෙදන්න මෙතන ඉඩ තියෙනවා. ඉඩක් නම් නැහැ. අපි මෙහෙම කරමු. 63900 ටකල කවුරු එකෙන් බෙදලා දාන්න උත්තරේ 63900. අන්දාස් 325. හරි 5325ද? හරි නේද? හරි එහෙනම් මෙතන වාරිකය අපේ එනවා රුපියල් 5325යි කියලා. 5325යි කියලා අපිට උත්තරේ එනවා. ඔන්න අපි ගාන හදලා ඉවරයි. මේ මොකද්ද තියෙන්නේ? වාරිකය. හරි මේක ASCII අපිට හම්බෙච්ච මොනවද? මාස 1 ගණනක් කියලා එකක් හම්බුණා. ඊට පස්සේ ණය මුදලක් හම්බුණා. ඊට පස්සේ මාසික ණය කොටසක් හම්බුණා. ඒ කියන්නේ එක මාසෙට පොලිය නැතුව කොච්චර ගාණක් ගෙවන්න ඕනද? ඊට පස්සේ මොකද මේ මාස ඒකකයට පොලිය. ඒ කියන්නේ අර එක මාසෙට ගෙවන්න ඕන ගාණක් තිබ්බනේ. එයාට නැත්නම් රුපියල් 5000ට කොච්චර ගෙවන්න බෑ. හැමතිස්සෙම 5000 නෙමෙයි. එක මාසෙට ගෙවන්න කියලා අපිට එන ණය කොටස කීයද? ඒ ණය කොටසට කොච්චර පොලියක් ගෙවන්න ඕනද? එතන මුළු පොලියක් කියලා එකක්. ඒ කියන්නේ මොකද? මුළු පොලිය කියලා කියන්නේ මාස ඒක ගන්න. ඒගොල්ලෝ වෙන්න මේ අපිට කිව්වට මේ මාස 12කට තමයි මේක දෙන්නේ කියලා. ඒගොල්ලෝ අපිට මේ 5000 කෑලි ගන්න තමයි හොයන්නේ. නැත්තම් මාස ඒක ගන්න. මෙන්න මේ 5000 කෑලි කොච්චරකට ණය හදන්න. ඒකනේ මේ 78 කියලා ගත්තේ. එහෙනම් අපි අන්න ඒක හොයා ගන්න ඕනේ. 78 කියන එක නැත්තම් මාස එක ගන්න හොයා ගන්න. හොයාගෙන ඉවරලා මෙන්න මේ එක 5000කට රුපියල් කීයද? නැත්තම් මේ මාස ඒකකයකට පොලිය කීයද කියලා හොයලා ඒක ගුණ කරන්න ඕනේ 78න්. 78 නෙමෙයි හැමතිස්සෙම. අර මාසයක ගණන් ගුණ කරලා ඉවරලා අපිට උත්තරයක් විදිහට අවසානයේ මේ තියෙන ගෙවි යුතු මුළු මුදල එකතු කරලා ඉවරලා අවසානට වාරිකය හොයාගන්න පුළුවන්. මෙන්න මෙතන තව වැදගත් වැඩක් කරා. මෙතෙන්ට අපි දාන්නේ හැමතිස්සෙම වාර්ෂික පොලිය අනුපාතය. මෙතන තියෙන්නේ වාර්ෂික පොලිය. හරි? අපි සමානක් වෙලාවට වාර්ෂික පොලිය මේක ගන්න කියලා දෙනවා. සමහරක් වෙලාවට මාසික පොලිය ගන්න කියලා දෙනවා. ඒ වාගේ වෙලාවලට අපි අනාථ වෙනවා මේ ටික ඔළුවේ තිබ්බේ නැත්තම්. හරි? එහෙනම් ඔන්න අපේ වාර්ෂික පොලිය කොහොම ආවත් මම හිතනවා වැඩේ පැහැදිලි ඇති කියලා. පැහැදිලි නේද? හරි. ඕන කෙනෙක්ට චුට්ටක් ලියා ගන්න පුළුවන් ওই ගාන. එලා වැඩි නේද? හරි මම මේකට ගානක් දෙන්නම්. මේ ටික මකන්නම්. හරි? මේක ගානක් දෙනවා මට මේකේ වාරිකය හොයලා ඉක්මනට කියන්න. මම පොතක තියෙන ගානක් නෙමෙයි මම දැන් මෙතනින් ගානක් දෙන්නේ. මම ඔයාලට කියනවා කවුරු හරි හරි වෙනව නේද? කවුරු හරි මේ ටීවී එකක් රුපියල් 60000ක් වටින ටීවී එකක්. හරි? රුපියල් 60000ක් වටින ටීවී මම මෙතන ලියනවා ඔයාලට ගාන බලා ගන්න ලේසියි. රුපියල් 60000ක් වටින ටීවී එකක් මූලික ගෙවීම රුපියල් 10000. ගෙවලා මූලික ගෙවීම රුපියල් 10000ක් ගෙවලා ගෙදර අරන් එන්න දෙනවා. හරි ගාන. ආවනේ නෑ. ටීවී එකක් රුපියල් 60000යි මූලික ගෙවීම 10000ක් ගෙවලා මෙයා ගන්න දෙනවා. හරි. මේක සමාන මාසික වාරික. සමාන වාරික මාසික වාරික සමාන මාසික වාරික 10කින් ගෙවන්න තමයි දෙන්නේ. අවුරුද්දක් දෙන්නේ නැහැ. මාස 10යි ගෙවන්න chance එක දෙන්නේ. හරි? මාස 10කින් ගෙවන්න උනා. මේගොල්ලෝ හැබැයි මේ මාස 10න් ගෙවන්න මේගොල්ලෝ වාර්ෂික පොලිය අනුපාතය වාර්ෂික පොලිය අය කරනවා 124ක්. කීයද ගන්නේ? 124ක් අය කරනවා. හරි 124ක් අය කරනවා. ඔයාගෙන් අහනවා ගානේ අවසානට අහනවා වාරිකය කීයද කියලා. මාසෙට ගෙවන්න ඕන ගාන කීයද කියලා තමයි අහන්නේ. හරි? ඔක තමයි ගන්න. මොකද්ද ගාන අපතරක් කියනවා? ටීවී එකක් රුපියල් 60000යි. මුලින් ගෙවලා රුපියල් 10000ක්. සමාන වාරික විදියට ගන්න සමාන මාසික වාරික වලින් වාරික 10කින් ගෙවන්න තමයි කියන්න පුළුවන් නේ.
වාරිකයේ මේක වාර්ෂික පොලිය. ඒගොල්ලෝ පොලියක් ගන්නවා 124ක වාර්ෂික. අපි මේ මාසෙට ගෙවන්න ඕනේ ගාන කීයද? ඕක තමයි ගාන මම ෂූට් කරලා දෙනවා. අදලා මට ටස් දාලා උත්තර දාන්න. හරි බලමු කාටද වැඩේ කොට දාගන්න පුළුවන් කියලා. දුන්නේ අර ඉස්සෙල්ලා එකම තමයි දුන්නේ. මේ ගාන දැන් මේ ගාන හදන විදිය. මේක ලොකු දෙයක් තිබ්බේ නෑ මේකේ හදන්න. මේට වැඩිය ගොඩාක් සංකීර්ණ කරලා මේ ගාන අහන්න පුළුවන්. හැබැයි ගාන අපිට මේ ස්ට්‍රක්චර් එක ඔළුවේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ ගාන හැදෙන විදිය අපේ ඔළුවේ තියෙන්න ඕනේ. එතකොට තමයි මේ ගාන ගොඩ දා ගන්න පුළුවන් වෙන්නේ. ගාන හැදෙන විදිය ඔළුවේ තිබ්බොත් ඔයාලට කිසි අවුලක් නැහැ මේ ගාන ගොඩ දා ගන්න පුළුවන්. දැන් මොකද්ද කතන්දරේ? ටීවී එකක් තියෙනවා රුපියල් 60,000යි. මූලික ගෙවීම රුපියල් 10,000යි. ඒ කියන්නේ ඔයා කඩේ මුදලට කීයක් ණය වෙනවද? මම කෙටියෙන් ලියන්නම්. කඩේ මුදලට ඔයා ණය වෙන්නේ ණය මුදල වෙන්නේ රුපියල් 60,000යි ටීවී එකට 10,000ක් මුලින් ගෙවලා ආවට පස්සේ රුපියල් 50,000ක් ණයයි. ඒක නෙවෙන්නේ. ඒ කියන්නේ රුපියල් 50,000ක් කඩේ මුදලට ණය වෙලා යනවා. ඔන්න ඒක ලිව්වා. මෙයා කියන්නේ අපිට මේක වාරික 10කින් කියවපන් කියලා. වාරික 10 කියවන්නේ කියලා. කියන්නේ පොලියක් ගත්තේ නැත්තම් ඔයා ගෙවන්න ඕන කීයද? අපි ඒක කිව්වා මාසික ණය කොටස කියලා. හරි? එහෙනම් ඔයාලට මේකේ මාසික ණය කොටස හොයන්න පුළුවන්. මාසික ණය කොටස වෙන්නේ රුපියල් 50,000 ගෙවන්න ඕනේ 10,000කට. එහෙනම් 10න් බෙදනවා. එහෙනම් මේකට එනවා රුපියල් කීයද? මෙතන බිඳුවට බිඳුව කැපිලා ගියාට පස්සේ රුපියල් 5,000. අරක වගේම මේකෙත් එන්නේ රුපියල් 5,000ක් ගෙවන්න. ඒ කියන්නේ මිනිහා අපේ 7,500ක්වත් ණය මේ පොලියක් ගන්න නැත්තම් රුපියල් 5,000 ගන්න ගෙවන්න කිව්වා වැඩේ ඉවර වෙනවා. හැබැයි වැඩේ මොකක්ද? රුපියල් 5,000 ගන්න එහෙම කරන්නේ නැහැ මිනිහා පොලිය කය කරනවා. කීයක් ගන්නවද? 124ක් ගන්නවා. අපි ඉස්සල්ලාම බලනවා රුපියල් 5,000ට කොච්චර පොලියක් එනවද මාසෙට කියලා. හරි? අපි ඒකට කිව්වේ මාසික හරි මෙතන තියෙනවා රුපියල් 5,000 එතන රුපියල් 5,000ට ඔයාලට වාර්ෂික මේ අනුපාතය දීලානේ තියෙන්නේ වාර්ෂික 124 කියලා. එහෙනම් මේක 124න් වැඩි කරාම වාර්ෂිකව ගෙවන්න ඕන ගාණ එනවා. ආපහු දැන් මේක 12කින් ගුණ කරලා පස්සේ මාසෙකට ගෙවන්න ඕන ගාණ එනවා. එහෙනම් මොකද්ද මේ ඇවිල්ලා තියෙන්නේ? මේ මාසික ණය කොටසට එන පොලිය නේද? එහෙනම් ඒකට මොකද්ද ලියන්නේ? ඒක ලියන්නම් මාසික ණය කොටස සඳහා පොලිය කියලා. හරි? මේක ඇතුළේ සුළු කරාට පස්සේ ඔයාලට එනවා මොකද්ද? මෙයාට මෙයා කැපෙනවා මෙයාට මෙයා කැපෙනවා 12ට 1යි 24ට 2යි 50 වදයක් කියන්නේ ඔයා එක මාසෙකට කීයක් ගෙවන්න ඕනද? රුපියල් 100ක් ගෙවන්න. කොච්චරකටද ගෙවන්න ඕනේ? ගෙවන්න ඕනේ 5000කට. කීයක්ද ගෙවන්න ඕනේ? 100ක් ගෙවන්න ඕනේ. හරි 5000ට 100ක් ගෙවන්න ඕන අපි බලනවා වැඩේ ඉවර වෙද්දී සම්පූර්ණ මුදල ගෙවලා ඉවර වෙද්දී 5000 කැලි කීයක් මේ මුදලට අපි දීලා තියෙනවද? අපි ඒකට කිව්වේ මොකද්ද? මාස ඒකක් ගන්න. හරි. ඔන්න මාස ඒකක් ගන්න හොයනවා. මාස ඒකක් ගන්න හොයන්නේ අපි වාරික ගාන දෙකෙන් බෙදලා වාරික ගානට එකක් එකතු කරනවා. වාරික ගාන දැන් 10යිනේ. එහෙනම් ඒක සමානයි 10 බෙදනවා දෙකෙන් ඊට පස්සේ ඒකට 10ට එකක් එකතු කරනවා 10 දෙකෙන් 5යි 5 ගුණ කිරීම 11. ඒ කියන්නේ මාස ඒක ගන්න 55යි. ඒ කියන්නේ වැඩේ ඉවර වෙද්දී අපි 5000 කෑලි විතරක් ගෙවනවා 55. එක 5000කට රුපියල් 100යි නම් 100ව 55ක් කියලා කියන්නේ අපි වැඩේ ඉවරනකොට මිනිහාට වැඩිපුර ගෙවන ගාන. එහෙම නැත්නම් අපි ඒකට කියනවා මුළු පොලිය කියලා. මුළු පොලිය වෙන්නේ කීයද? මුළු පොලිය වෙන්නේ අර රුපියල් 100 වදනවා කියවන. ඒ කියන්නේ මාසෙක පොලිය ගන්න. මාසෙකට ගෙවන. නැත්නම් මාස ඒකකයට පොලිය කියලාත් අපිට ඔබට කියන්න පුළුවන්. ඔබ රුපියල් 5000ට ගෙවන පොලිය කීයද? රුපියල් 100යිනේ. ඒ 100 ඒවා 55ක් ගෙවන්න ඕනේ. එහෙනම් 100 ගුණ කිරීම 55. සුළු කිරීම ඉතාල ලෙසිනේ. මොකද්ද? 55 දැම්මා පිටිවසට බිංදු දෙක දැම්මා. එතකොට ඔයාලට ඔන්න රුපියල් මෙතෙන්ට ආව 5500ක්. හැබැයි අපෙන් අහන්නේ වාරිකය කීයද කියලා. වාරිකය කීයද වෙන්නේ බලන්නකෝ.
රුපියල් 5000ක් ඔයා ණය වෙලා මිනිහට. 5000ක් ණය වෙලාවට පස්සේ වැඩිපුර පොලියක් ගෙවන්න ඕනේ කීයද? 5500. එහෙනම් සම්පූර්ණ මුළු මුදල පොලියයි ඔක්කොම මුළු මුදල ගෙවිය යුතු මුළු මුදල අතන තියෙන 50000යි මෙතන තියෙන 5500යි එකතු වෙන්න ඕනේ. එහෙනම් ඔක්කොම ගාන එනවා රුපියල් 55500යි. 55500යි. 5.3.2 මුළු මුදල. දැන් මේක ගෙවන්න ඕනේ කොච්චර කාලෙකින්ද? වාරික 10ක දීලා තියෙන. 10 පාරකින් ගෙවලා ඉවර කරන්න. එහෙනම් මේක මොකද කරන්න ඕනේ? ඔයා වාරික ගෙවන්න මේක 10න් බෙදන්න ඕනේ. එහෙනම් වාරිකය කියලා කියන්නේ බං රුපියල් 55500 බෙදීම 10යි. 10න් බෙදනවා කියන්නේ බිංදුව කැපෙනවා විතරයිනේ. බිංදුවට බිංදුව කැපිලා ගියා. එහෙනම් මේක එනවා රුපියල් 5යි 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 5ව 3යි ඊට බිංදුවයි. 1යි 2යි 3යි බිංදුව. රුපියල් 5550යි. 5550ද කට්ටිය වෙලා තිබ්බ කියලා මට මතක නැහැ. ඕනේ 5550යි. හරි. කට්ටිය දාලා තියෙනවා ඒක තමයි උත්තරේ. හරි. ආ. හරි. මේකේ මේ ඕක තමයි ක්‍රමේ ළමයි. මේක තව පොලි අනුපාතේ එහෙමත් අහන්න පුළුවන් ඒවා තියෙනවා. ඉතින් පොලි අනුපාතේ අහන්න ඔය හැමෝගාම ටියුට් එක නැති හින්දා නැත්තම් ළමයි ගාව අපේ ළමයි සෙට් එක ගාව නම් තියෙනවා. අපේ ළමයි ඇත්තෙත් නැහැ මේකේ. ඒ හින්දා මේ අපිට ඒක කරගන්න වෙලාවක් නැහැ. හරි ඔන්න මම දැන් ඔතන කියලා දුන්නේ ඔයාලට සම්පූර්ණයෙන්ම ඕක තමයි මේක ගානට අදාළ මූලික දේවල් ටික. මූලික දේවල් කියන්නේ මොකද්ද මේ ගාන? කුලී කිරීම. එහෙම නැත්නම් අපි මේක මොකද? හීනවන ශේෂය. ඒකෙදි මොකද්ද වෙන්නේ? එන්න අපි ගෙවන්න ඕන ගාන අඩුවේ පල්ලෙහාට යනවා. අවසානට යනකොට ගෙවන්න ඕන ගාන පොඩි වෙනවා. හැබැයි මේකෙදි ඒ ගෙවන්න වෙන ගාන පොඩි වුණාට නැත්තම් පොලිය ආය කරන ගාන අඩු වුණාට අපි මේකෙදි ගෙවන්න ඕනේ සමාන මාසික වාරික. එතකොට මේකේ අපිට ගානේ අවසානයක් දෙන්න පුළුවන් නේ සමාන මාසික වාරික වලින් ගෙවන්න කියලා. හරි. ඊට පස්සේ මේක විතරක් දෙනව නෙමෙයි. ගොඩක් වෙලාවට ගාන කලවම් කරනවා. කලවම් කරනකොට ඔයාට කියලා තව එකක් මේක ASCII කලවම් කරනවා වැල් පොලිය කියලා එකක්. මොකද්ද කලවම් කරන එක? වැල් පොලිය. හරි. වැල් පොලිය කියන්නේ මොකද්ද? ඉස්සලාම මේක සුළු පොලිය කියලා එකක් තියෙනවා වැල් පොලිය කියලා එකක් තියෙනවා. හරි. මම දැන් මේකත් එක්ක ඒකටම යනවා. ඒකට යනවා කියලා කියන්නේ දැන් මේකේ තියරි ටික විතරක් දැනගත්තට බෑ. දැන් මේ තියරි වලින් මේ තියරි දැනගත්ත පළියට මේ ගාන හදන්නත් බෑ. ඉතින් මේ තියරි ටිකෙන් කරන්න පුළුවන් නේ ওই ස්ට්‍රක්චර් එකට આવොත් ගොඩ දා ගන්න සහ මීටරේ හොඳ ළමයෙක්ට කල්පනා කරලා ගොඩ දා ගන්න පුළුවන්. එහෙම නැති ළමයි 100%ක් මීටරෙන්ම ගේම ගහන්න නැති ළමයිට මොකද කරන්න වෙන්නේ? ගණන් ගොඩක් හදලා ගාන අහන විදිය ප්‍රැක්ටිස් කරගන්න ඕනේ. නැත්තම් කරන්න බෑ. කොච්චර මොලේ තිබ්බත් මේ ඒකෙන් විතරක් කරන්න බෑ. මේකට අනිවාර්යෙන් භාවිතාව තියෙන්න ඕනේ. ගණන් හදලා පුරුද්ද තියෙන්න ඕනේ. එහෙම නැත්තම් ඉරවලට දෙන ගානක් හදන්න බෑ. මේ ඒ හින්දා මේක විතරක් අහන්නේ නෑනේ. මේක විතරක් අහුවොත් වාර විභාගයට අහන්නේ. විභාගයට අහනවා නම් මේක තව කැලලක් එක කලවම් කරනවා. කලවම් ගන්න තියෙන කැලි මොනවද? සුළු පොලිය සහ වැල් පොලිය. සුළු පොලිය කියන්නේ මොකද්ද? වැල් පොලිය කියන්නේ මොකද්ද? ඒකත් අපි මේක ASCII අල්ලගමු. හරි. දැන් මොනවා හරි මුදලක් ඔයා ගන්නවා කියන්නේ ওই ගමේ පොඩි කණෙන් හරි ඔයා කීයක් හරි ගන්නවා. එතකොට ගන්නකොට ඒ ගන්න ගන්න එයාකා කීයක් හරි මෙන්න මෙච්චරක් ගෙවපන් කියලා අපිට කියනවා. ඒ කියන්නේ මනුස්සයා කියන මාසයකට ගන්නවා කියලා කියන්නකෝ. මාසයකට දෙන්න ඔයා රුපියල් 10000ක් ගන්නවා මනුස්සයා කියනවා 110 ගොලිය කියලා. හරි? රුපියල් 10000ක් ඔයා කායෙන් හරි ගන්නවා. රුපියල් 10000ක් ගන්න. මනුස්සයා කියනවා හරි. මම 10000ක් දෙන්න. හැබැයි මාසෙට 110යි. එහෙම කියන්නේ මාසෙට 110යි මාසෙට 105යි. එහෙම කියන්නේ අපි හිතමු 110යි කිව්වා කියන්නේ. මොකක්ද ඒකේ තේරුම? ඒ කියන්නේ උඹ ගත්ත මුදල කීයේ වුණත් ඒ ගත්ත මුදල රුපියල් 100 කෑලි වලට බෙදලා හරිද? ගත්ත මුදල කියවත් ඒක 100 කෑලි වලට බෙදලා ඒ හැම රුපියල් 100කටම රුපියල් 10 ගානේ මට ගෙවපන්. මේ 10 10න් ඒ වැඩේ කරන්න ටිකක් අමාරුයි. 10 කියන ලොකු ඉලක්කමක් නේ. වැඩේ තේරුම් ගන්න මේකේ තියරිය හරියටම තිතට ඔළුවට දාගත්තොත් ගාන හදන එක ප්‍රශ්නයක් නෙමෙයි අංක කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. ඔයාලට තියෙන ගැටලුව අංකවල ප්‍රශ්න නෙමෙයි තියෙන්නේ. අංකවල ප්‍රශ්න තියෙනවා කැලලකින් ගහලා ජයගෙන ඉපන්. මම කියන්නේ ගෙදරින් හදනකොට විභාගෙ ගිහලා බෑ. අංකවල ප්‍රශ්න නෙමෙයි තියෙන්නේ. මොකද තියරි දන්න දේ කියවල තියෙන්නේ. මෙහෙම ගන්නකො ඔයා රුපියල් 200ක් ගන්නවා. අපිට ඒක තේරුම් ගන්න ලේසියි.
රුපියල් 200ක් ගන්නකොට අපි 10ක් 200ක් ගන්නකොට ඌ කියන 110ක් කොඩිය ඕන කියලා. දැන් 200ක් තියනවා කියලා කියන්නේ 100 කැලි දෙකක් තියනවා කියන එකද? අදහස් 100ව දෙකක් තියනවා කියන්නේ. මේක කීයක් කියලා කියන්නේ අපිට පොලි අනුපාතේ. මිනිහා කියන්නේ 100ට 10ක් ගෙවපන් කියලා. ඒ කියන්නේ හැම රුපියල් 100කටම රුපියල් 10ක් ඕන. එහෙනම් 200ට 100ව දෙකක් තියෙනවා. එහෙනම් මේ රුපියල් 100ටත් මිනිහා රුපියල් 10ක් ඉල්ලන හැම මාසෙටම ඉතුරු රුපියල් 100ටත් රුපියල් 10ක් ඉල්ලනවා. ඒ කියන්නේ මොකද්ද? රුපියල් 200ට රුපියල් 10කුයි තවත් 10කුයි කියන්නේ 10 කෑලි දෙකක් ඕනේ. ඒ කියන්නේ මේ රුපියල් 200ට ඔයා කීයක් දෙන්න ඕනද? රුපියල් 20ක් පොලිය විදියට මිනිස්සුන්ට දෙන්න ඕන. ඕක තමයි සුළු පොලිය කියන එකේ අදහස. එතකොට රුපියල් 10000කට කොච්චරක් ගෙවන්න ඕනද? ඒක බං එහෙම වුණොත් එහෙම රුපියල් 10000ට මේ මං කියපු එකත් එක්ක හොයන්න ගියොත් උඹට 10000 100 කෑලි වලට බෙද ගිහිල්ලා ඒ හැම එකම 10 10 එකතු කරගෙන ගිහිල්ලා ගන්න හදන්න වෙනවනේ. ඉතින් උඹ කරන්නේ මොකද්ද? මේක ගුණ කරනවා 100ට 10. මොකද්ද මේක ඇස්සේ කරලා තියෙන්නේ? දැන් කරලා තියෙන්නේ මම කියපු එකම තමයි කරලා තියෙන්නේ. මේ තියෙන්නේ බං අර මම බෙදපු 100 100 කැලේට බෙදන එක මේ තියෙන්නේ යටින් 100 කියලා නේද? මේ තියෙන්නේ මොකද්ද මේ බලහන්. මේක තමයි මේ බෙදලා තියෙන්නේ 100ට. ඒ කියන්නේ 10000 100 කැලේට බෙදලා. ඒ කෑලි ගන්න දැන් මේ කියන උත්තරේ මොකද්ද? ඒ කෑලි ගන්න නැත්තම් සරලව දුස් 100 ඒවා ගන්න. එක 100කට කීයක්ද ගෙවන්න ඕනේ? 10ක් ගෙවන්න ඕනේ. එහෙනම් එක 100කට 10යි නම් ඒක මේකෙන් ಗುಣ වෙච්ච ගමන් අර 100 කෑලි ගන්නට 10 වගේ කියලා එනවා. එතකොට මේක සරලව සුදු කරාට පස්සේ දැන් මම මෙතන ලියන්නේ මේක මෙතනින් වෙලා දැන් ඔබලා දන්න විදියට ලියන්න. මේකට මේක කැපිලා මේකට මේක කැපුණාට පස්සේ කීයක් එනවා? රුපියල් 1000ක් කියලා එනවා. සරල කතන්දරේ මොකද්ද? මේ යකා මාසෙ කියලා කිව්වනම් රුපියල් 1000කට අපි රුපියල් 1000 ගන්න ගෙවන්න යනවා. එතකොට සුළු පොලියෙන් කවදා හරි නිදහස් වෙන්න ඕන නම් මොකක්ද ගන්න ඕනේ? මිනිහට රුපියල් 1000 ගන්න ගෙවලා කවදා හරි පොලිය ගෙව ඉඳලා කොච්චර කාලයක් හරි ඉන්න පුළුවන් සුළු පොලියේ. කවදා හරි දවසක රුපියල් 10000 තියෙන දවසක මිනිහට 10000 එක්ක පොලියයි ඒ 1000යි 11000 දීපු දවසට ඉවරයි. හරි? එහෙම වුණොත් සුළු පොලිය ඉවරලා යනවා. හරි. ඊගාවට තියෙනවා තව කතන්දරයක් වැල් පොලිය කියලා. සුළු පොලිය වැහැදෙන්නේ. හරි. වැල් පොලිය. මොකද්ද මේ වැල් පොලිය කියලා කියන්නේ? වැල් පොලිය කියලා කියන්නේ ගොඩක් වෙලාවට අපිට වැල් පොලිය බැංකු වලින් හදන්නේ වැල් පොලියනේ. ඒකට දැන් උඹලා බැංකුවක ගිහිල්ලා උඹලා අම්මා තාත්තා හරි මුකා හරි මේ දානවා නම් ගිණුමක හරි ඔය ස්ථිර තැන්පත නම් කියලා දාන්නේ. ඒ තමයි වැල් පොලියනේ හදන්නේ. ඒ කියන්නේ ඔක බැංකුවේ දාන්නේ නැත්තම් බැංකුවේ දාන්න ඕනේ නැහැ. හරි. වැල් පොලියට කොහොමද මේක හැදෙන්නේ? ඒ කියන්නේ මෙහෙමයි හැදෙන්නේ. අය අර රුපියල් 100ෙන් තේරුම් ගමු වැඩේ. අපි හිතන්නකෝ මේ රුපියල් 100කට රුපියල් 10යි පොලිය කියලා. ඒ කියන්නේ බැංකුවෙන් කියනවා හරි ඔයා ස්ථිර තැන්පතුවක් දාන්න ඔයාට 100ට 10ක පොලියක් අපි දෙනවා කියලා. එහෙම කියලා හිතනවා. හැබැයි බැංකුවෙන් මේක මාසික නෙමෙයි දෙන්නේ. මේක දෙන්නේ වාර්ෂික. ඒතකොට අපි ඒකනේ ලොකු මුදලක් දාන්නේ. ඒතකොට මේක වාර්ෂිකව තමයි රුපියල් 100ට 10ක් ගෙවන්නේ. එතකොට ඕක තේරුම් ගන්න ලොකු ගාණක් දාන්න නැතුව මුලින් අපි රුපියල් 100ක් කියලා හිතමුකෝ. ඔයා බැංකුවේ දැන් ස්ථිර තැන්පතු ගිණුමක් එහෙම ඇරලා ඉවරලා ඔයා රුපියල් 100ක් ගිහලා බැංකුවේ දැම්මා. බැංකුවේ එකා කිව්වා මොකද්ද? හරි අපි මේකට අවුරුද්දට 110ක් ගෙවනවා කියලා. හරි දැන් ඔයාගේ බැංකු පොත තියෙනවා. මේ තියෙන ඔයාගේ බැංකු පොත. බැංකු පොතේ දැන් ඔයාගේ ගිණුමේ ශේෂය කියලා එකක් ගහලා තියෙනවා රුපියල් 100 කියලා. පැහැදිලිනේ? හරි. දැන් අවුරුද්ද ගෙවුණා. ඔන්න පළවෙනි අවුරුද්ද ගෙවුණා. පළවෙනි අවුරුද්ද ගෙවුනට පස්සේ හරි ඉතුරු වෙන කීයද? දැන් ඔයාලට පළවෙනි අවුරුද්ද ගෙවුනට පස්සේ ඒගොල්ලෝ අවුරුද්ද අවසානයේ ඔයාගේ අවුරුද්ද සම්පූර්ණ වෙනකොට ඒගොල්ලෝ කීයක් ඔයාගේ පොතට දානවද? රුපියල් 10ක් දානවා. ඒ කියන්නේ ඔයාගේ දැන් පොත මේ දින ඔයාගේ බැංකු පොත නම් දැන් මේ වෙලාවේ ඒගොල්ලෝ 110ක් පොලි අනුපාතය හදලා හරි 100කට 10ක් නේ ගෙවන්නේ. 100ක් නේ දැම්මේ. එහෙනම් ඔයා රුපියල් 10ක් මේ බැංකුවෙන් ඉන්නවම ඔයාගේ පොතට දානවා. එතකොට ඔයාගේ පොතේ දැන් ඉස්සර තිබ්බේ 100යිනේ. එහෙනම් දැන් කීයක් තියෙන්නේ? දැන් තියෙනවා ඒ 100යි අර 10යි රුපියල් 110ක් ඔන්න පොතේ තියෙනවා. හරි. පළවෙනි අවුරුද්ද ඉවර වෙනකොට ඔයාගේ පොතේ දැන් කීයක් තියෙනවද? 110යි. මේගොල්ලෝ ඔයාට පොලිය කියනකොට කිව්වේ කොහොමද? වාර්ෂිකව 110ක් ගෙවනවා කියලා. කියන්නේ අපි අවුරුද්දක් ගියොත් එහෙම. හරි? අවුරුද්දක් ගියපු තැන ඔයාට ගෙවනවා මේ අවුරුද්දක් ඉවර වෙනකොට රුපියල් 10ක් ගෙවනවා කියලා කිව්වේ මේගොල්ලෝ නේ. දැන් ඒ අවුරුද්ද ඉවරයිනේ. මිනිහා අපිට අවුරුද්දට පොරොන්දු වුණා. ඊට පස්සේ
පස්සේ අවුරුද්දක් තියෙනවනේ ඊගාව අවුරුද්ද. ඊගාව අවුරුද්දේ මුල මිනිහා බලනවා අපේ පොතේ කීයක් තියනවද කියලා. දැන් ඇත්තටම අපේ පොතේ කීයක් තියෙනවද? එතකොට බලනකොට මිනිහට පේන්නේ 100 අපි දාපු 100ද පේන්නේ 110ද පේන්නේ. ඇත්තටම පේන්නේ 110යි. ඇයි හේතුව? ඇයි බං ඒ අවුරුද්ද වෙනකොට මිනි උණුත් අපිට රුපියල් 10ක් දුන්නානේ. ඒ හින්දා අපේ පොතේ මේ වෙලාවේ තියෙනවා 110ක්. ඒ හින්දා වුන් මොකද ගන්නෙ? මේ 110 තමයි ආපහු සැරයක් 110ක් හදන්නේ. 110න් 110ක් කියන්නේ 110ක් තියෙනවා. ඒකෙන් 110ක් කීයද? එතකොට බිඳුවල බිඳුව ගාපුවා මේ විදිහට බිඳුව ගාව රුපියල් 11ක් තියෙනවා. ඒ කියන්නේ දෙවෙනි අවුරුද්ද ඉවර වෙනකොට රුපියල් 11ක් එයා අපිට පොලිය දෙනවා. කවුද දෙන්නේ? බැංකුව රුපියල් 11ක් පොලිය. දැන් පොතේ කීයක් තියනවද guys? අර දෙවෙනි අවුරුද්ද මුල වෙනකොට පොතේ කීයක් තිබ්බද? 110ක් තිබ්බා. ඒ අවුරුද්ද සම්පූර්ණ වුණාට පස්සේ නේද වැඩිපුර තව 11ක් අපිට දුන්නේ. එහෙනම් ඒ 11යි මෙතන තිබ්බ 110යි දැන් පොතේ තියෙනවා රුපියල් කීයක්ද? 121යි. ඊගාව අවුරුද්දට කිව්වොත් එහෙම මේ 110 11 121යි හරි. දැන් ඊගාව අවුරුද්දට තුන්වෙනි අවුරුද්දට ගත්තාම ඒ කියන්නේ බැංකුවෙන් සල්ලි අයින් කරගෙන තුන්වෙනි අවුරුද්දේ තියලා දෙනවා. තුන්වෙනි අවුරුද්දේ උන් බැංකුවේ උන් චෙක් කරනකොට ඔයාලගේ පොතේ කීයක් පෙන්නනවද? පොතේ ශේෂය පෙන්නනවා 121ක්. උන් ඒ 121කටත් මොකද ගන්න 110ක් පොලිය හදනවා. ඒ පොලිය හැදුවට පස්සේ 121කට 110 කියන්නේ කියලා බලන්න. 121 ගුණ කිරීම 110යි. මෙයාට මෙයා කැපුණා බිඳුවයි. එතකොට මේක 10න් බෙදෙන එක වෙන්නේ නේද? එතකොට 12යි සත 10ක් විතර එනවා. රුපියල් 12යි සත 10ක් වගේ එනවා. එතකොට ඒ අවුරුද්ද ඉවර වෙනකොට ඔයාගේ පොතේ කොච්චරක් තියනවද? 121යි 12යි කියන්නේ කීයද බං? 121යි 10යි කියන්නේ 131යි 133යි සත 10යි නේද? 133යි සත 10ක් තියෙනවා. හරි. ඔන්න ඔය සිද්ධියට තමයි අපි කියන්නේ වැල් පොලිය කියලා. එතකොට දැන් ඔයාලට තේරෙනවා මේකෙදි මේ විදිහට 110න් මුල කර කර හොයනවා. එහෙම කතන්දර තියෙනවා. හැබැයි මේක හොයන්න මෙච්චර කට්ටක් කන්න ඕනේ නැහැ. මේක කන්න නැතුව මේ කට්ට නොකා වැඩේ කරගන්න පුළුවන්. මොකද්ද? මොනවා වුණත් රුපියල් 100ක් ඔයා ගත්තට පස්සේ අවසාන ඒකට 110ක් නම් එකතු වෙන්නේ වැඩේ ඉවර වෙනකොට 110නේ තියෙන්නේ. එහෙනම් පළවෙනි අවුරුද්දේ ඔයා දාන මුදල X වුණා කියන්නේ ඔයා රුපියල් X මුදලක් දැම්මා. නිශ්චිත නොවන මොකක් හරි ගණනක් දැම්මා. එතකොට ඔයාට වැඩේ ඉවර වෙනකොට පළවෙනියට තියෙන ගාණෙන් රුපියල් 100ක් දාපුවම 110ක් නම් එන්නේ. ඔයා දාන හැම රුපියල් 100කටම රුපියල් 110 ගානේ හම්බ වෙනවා කියන එක නේ තේරුමනේ. අර ඉස්සල්ලා එක මං කියව එක වාට තේරුණා නම් ඒකේ තේරුම තමයි දැන් ඔයා ආය කතන්දරයක් කියන්නම්කෝ. රුපියල් 200ක් දානවා කියලා හිතන්නකෝ. ඒක 110යි පොලිය කිව්වට පස්සේ හරි. එතකොට හැමදාම රුපියල් 100කටම තව 110ක් හම්බ වෙනවා කියන තේරුම. ඒ කියන්නේ බං රුපියල් 200ක් දැම්මොත් එන්න රුපියල් 100 කැලි දෙකක් තියෙනවනේ. නේද? මේ 100කට කීයක් හම්බ වෙනවද? 110ක් හම්බ වෙනවා. ඒකයි රුපියල් 100කට 10ක් වෙනවා. 100ට 10යි ගෙවන්නේ. එහෙනම් රුපියල් 100ට පොතේ සෙට් වෙනවා 110ක්. මෙතෙන්ට කීයක් සෙට් වෙනවා? 110ක් සෙට් වෙනවා. මෙතන 110යි මෙතන 110යි කීයද? 220ක් සෙට් වෙනවා. ඒ කියන්නේ රුපියල් 200ට තව වැඩිපුර 20ක් එනවා. දැන් ඔයාලට පැහැදිලිනේ 220 හැදෙන්නේ කොහොමද කියලා. එහෙනම් ඔබ මේ විදිහට කරා නම් ප්‍රශ්න ඉවරයි නේද? ඒ කියන්නේ රුපියල් 200 ගුණ කරනවා 100ට 10යි නම් පොලිය. එතන අර තිබ්බ රුපියල් 100යි අර 10 කියන්නේ 110යි. ඒ කියන්නේ හැම රුපියල් 100කටම 110 ගාන හැදෙන්න ඕනේ. ඕක සුළු කරපු ගමන් 0.0.0.0යි මේ දෙවරක් 11 22යි. හරි පිටවතර බිඳුවයි ඔන්න 220 ගාන ලස්සනට ඇවිල්ලා. නේද? ඒ කියන්නේ ඔයා රුපියල් X මුදලක් දැම්මොත් 110 පොලියට පළවෙනි අවුරුද්ද ඉවර වෙනකොට රුපියල් 100ට 110ක් කියලා එකක් හැදිලා තියෙනවා. ඒ අවුරුද්දේ හැදිච්ච මුදල කීය වුණා? පළවෙනි අවුරුද්ද වෙනකොට හැදිච්ච මුදල කීය වුණත් ඒ වැඩේ ඉවර වෙනකොට ඒ කියන්නේ පළවෙනි අවුරුද්ද වෙනකොට තියෙන මොන මුදලද? X ගුණ කිරීම 100ට 110 කියන එක තියෙන්නේ. එහෙනම් දෙවෙනි අවුරුද්ද වෙනකොට පොතේ තියෙන මුදල කිව්වොත් මේ මුදලට අහකෝ සැරයක් කීයද හැදෙන්නේ? 100ට 110ක් හැදෙනවා. මොකද මෙතන x දාගෙන 110 දාගෙන 100 දාගෙන මොනවා කරුවොත් අවදානයේ මේකේ මොහක් හරි බිඳු තියෙන මොහක් හරි ගානක් නේ අංකයක් නෙන්නේ. ඒ අංකයටත් අහපොදයක් 100ට 110ක් හැදෙනවා. තුන්වෙනි අවුරුද්ද වෙනකොට මේ මුදල මොකක් වුණත් ඒ කියන්නේ මෙතන දැන් තියෙන මුදල කියන්නේ x ගුණ කිරීම 100ට 110 ගුණ කිරීම අහපෝ සැරයක් 100ට 110 නේ තියෙන්නේ. ඒ තුන්වෙනි අවුරුද්ද වෙනකොට අහපෝ සැරයක් මොකද වෙන්නේ? මේකට ආය 100ට 110ක්
හැදෙනවා. එහෙනම් සරල කතන්දරය මොකද්ද? අපිට 110ක් පොලිය දෙනවා කිව්වොත් වැල් පොලිය කිව්වොත් අවුරුදු ගාන කියපු ගමන් අවුරුදු එකක් නම් ඔයා ඒක 100ට 110න් ගුණ කරපුවාම පොතේ අවසානට ඉතුරු වෙන ගාන පෙන්නනවා. අවුරුදු දෙකකට කියලා කිව්වොත් 100ට 110න් දෙපාරක් ගුණ කරපුවාම උත්තරේ පෙන්නනවා. අවුරුදු 3කට කියලා කිව්වොත් එහෙම තුන් පාරක් ගුණ කරපුවාම අපිට ලේසියෙන් උත්තරේ එනවා. ඕක මම හිතනවා පැහැදිලි කියලා. ඊගාව කතන්දරය. දැන් හැමතිස්සෙම 110 කියලා දෙන්නේ නැහනේ. මෙහෙම හිතහන්කෝ. අපිට දුන්නා 100ට 12යි කියලා. හරි? 112ක වාර්ෂික මේ වැල් පොලියක් කියලා. එහෙම මොකද? රුපියල් 100කට කීයද බං ගෙවන්නේ? 12යි. ඒ කියන්නේ 100යි 12 කියන්නේ වැඩි ඉවරනකොට අපේ පොතේ කීයක් තියෙනවද? 100කට 12යි නම් ඔක්කොම තියෙනවනේ 112. කොච්චරකට 112ක් තියෙන්නේ? රුපියල් 100කට තමයි 112ක් තියෙන්නේ. එහෙනම් පළවෙනි අවුරුද්දේ පොතේ තියෙන ගාණ හොයන්න අපේ ගාව තියෙන රුපියල් x මුදලක් නම් ඒක ගුණ කරනවා රුපියල් 100ට 112. අවුරුදු දෙකකට පස්සේ තියෙන ගාණ හොයන්න බැරි පොඩි. අහපො සැරයක් මේක ගුණ කරනවා 100ට 112. බැරි වෙලාවත් ඊගාව අවුරුද්දේ ගාණ අඩු කරා කිව්වොත් 106කට බැල් පොලි 106කට අඩු නම් මහාකාර කේස් එකක් කියලා. දැන් මොකද වෙන්නේ? ඒ අවුරුද්දේ මේකේ කොච්චර මුදල් තිබ්බත් උන් ගෙවන්නේ 106යි. එහෙනම් අර 6යි 100යි 106යි. එහෙනම් මේක ගුණ වෙන්න ඕනේ 100ට 106යි. ඔන්න ඔහොම විකාර කරලා ගාන දෙන්න පුළුවන්. ඉතින් ඕක තමයි වැල් පොලිය. දැන් මේ වැල් පොලිය කොතෙන්ද සෙට් වෙන්නේ? වැල් පොලිය සෙට් කරන්නේ අපිට අර ඉස්සලා කියපු කුලිය ගැනීමට. නැත්තම් හීනවන ශේෂය කියන්නේ ගානට. පැහැදිලිනේ? ඒකට මේක සෙට් කරලා විකාරයක් කරලා දෙන්න පුළුවන්. ඊට පස්සේ පොලිය අනුපාතය දීපු ගමන් අපසරණයි වැඩේ ඉවරයි. ආයි ගාන හදාගන්න ගොඩේ එන්න හම්බෙන්නේ නැහැ. වැඩේ මේ තීර ටික ඔළුවේ තිබ්බේ නැත්තම්. හරිද? අර ඊගාවට අපි ඊගාව දවසේ සෙට් වුණාම මේ ගණන් එකක් දෙක හරි මේ මුදා මම මේ ටික නැති අමාරු ගණන් ටික හදන්න. හරි? මේ ගොඩාක් අමාරු ඒවා වුණේ. තව ගණන් දෙක තුනක් මම කියලා දෙනවා. දැන් මේ ටික ඔයාලට පුළුවන් මේ ඕනනම් චුට්ටක් නෝට් එකක් දාගන්න විනාඩි 5ක් දෙන්න. විනාඩි